හායි යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන try එකක් දීලා බලන්න. ලීබඩු කර්මාන්තශාලාව සඳහා ගෝලයන් කිහිප දෙනෙකු අවශ්‍යයි. කොළඹ ඉදිකිරීම් වැඩබිමකට අත්උදව්කරුවන් අවශ්‍යයි. පානදුර කඩවත ගණයේ මුල්ල රැකියා බැරිතුව ඇත. පේරාදෙණිය නිවසක නැවතී දරුවෙකු බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. පැලවත්ත ප්‍රදේශයේ නිවසක් සඳහා නැවතී සේවය කිරීමට හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප රුපියල් 50000යි. කොළඹ වැඩබිමකට ෂටරින් බාස්තරු, කම්බි බාස්තරු හා ගෝලයන් අවශ්‍යයි. මානුවර ප්‍රමුඛ බලයේ ප්‍රචාරණ ආයතනයකට පැසසුම් ශිල්පීන් සඳහා බැරිතුව ඇත. රාජගිරියේ බෙදා හැරීමේ ආයතනයක් සඳහා ලොරි රථ රියදුරු සහ සහායකයින් අවශ්‍යයි. වෙල්ඩින් වැඩ දන්නා පළපුරුදු ගෝලයන් අවශ්‍යයි. අතුරුගිරිය කාර්යාලයක් සඳහා රාත්‍රී මුරයන්ට ආරක්ෂක නිලධාරිවරයෙකු අවශ්‍යයි. වැටුප රුපියල් 34000යි. පානදුර අප ආයතනයේ ඇසුරුම් අංශයේ රැකියා අවස්ථා රුපියල් 55000කට වැඩි වැටුපක්. ගල්කිස්ස ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක් සඳහා තත්ත්ව පරීක්ෂකවරයෙක් හා වරියක් ඉක්මනින් අවශ්‍ය කර තිබේ. වාහන සේවා ආයතනයකට පළපුරුදු අත්උදව්කරුවන් අවශ්‍යයි. ගාල්ලාවටින් බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. කොට්ටාව රෙදිපැකින් අංශයේ ආයතනයක් සඳහා වයස අවුරුදු 17ත් 45ත් අතර ගැහැණු පිරිමි සේවකයන් බඳවා ගැනේ. පත්‍ර මුල්‍ය පිහිටි හાર્ඩ්වෙයාර් ආයතනයක සේවා කිරීමට සේවක මහතුක අවශ්‍ය කර ඇත. සීදුව පිහිටි නූඩ්ලස් කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 17ත් 40ත් අතර ගැහැණු පිරිමි සේවකයන් බඳවා ගැනේ. වැටුප මාසයකට රුපියල් 50000යි. බියගම DSL ආයතනයකට පුහුණු මැෂින් ශිල්පීන් බඳවා ගැනේ. ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදන ආයතනයක් සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.